හැටියට ඉතින් මම මේ මගේ channel එකේ ගැන පළවෙනි වීඩියෝ කියන්නේ මගේ කඩහඳින් ගේම් පළවෙනි වීඩියෝ එක. ඉතින් වැඩි දෙයක් නැහැ අද ප්ලේ කරන්න යන්නේ වලව්ව. ඉතින් මේක ලංකාවේ හදපු ගේම් එකක්. කොල්මන් ගේම් එකක් පළවෙනි ගේම් එක. ඉතින් වැඩි කතා ඕනේ අපි යන් ගේම් එකට. ඊවක දාලා ගණන් ගන්න එපා. ඉතින් මේක අර ඔයාලා දන්නවා ඉතින් මේක වීඩියෝ කෑල්ලක් ප්ලේ වෙනවා. ඉතින් මේක දැන් ප්ලේ වුනේ නැත්තේ මම මේ කලින් පොඩ්ඩක් ගැහුවා. ඒක නිසා දන්නවා. ඩබල් කිල් හම්බුණා. රපම්ම ඡන්ද. තොර එරියා. මේක මට කාසිය. මේක වැඩන්නේ අපිට නේද? මෙතුලින් අලකන්නද කියපන්. අර මොකද්ද? මේ තියෙන්නේ අර කිව්ව නිදන් වතුල වෙන්න ඕනේ. මම නිදන් වදුල. පොඩ ඉන්න සද්ද වැඩි කරලා. අනේ මානේ වැඩන්නේ. ගණන් ගන්න එපා එහෙම ගම. මේක උතර දුර. පුත් නෑ අර පයියා. පුත් නෑ ආ මෙන්න මොකද තියෙන්නේ? එමන් හෙඩ් එකක් තියෙනවා. බලු සවුන්ඩ් එකේ කොහොමද? තාම මොකද හම්බුනේ? තව කාසියක් හම්බුණා. මේ මොකද්ද කියන්නේ හිතා ගන්න බෑනේ මං හිතන්නේ හැංගෙන පොට් එකක් වගේ නේද? තොරව හපන්කෝ බං. ඕ මට ඕනේ බං ඉතින් හැංගෙන පොට්ටයක් තමයි. දැන් ඉතින් ඕකේ හැංගිලා අලකන්නද කියපන්කෝ. චැප්ටර් ක්‍රෝබාර් එකක් හම්බුණා. ඉතින් මේක අත ළඟ තියාගෙන අනේ අම්මේ හරකෙක් වැඩි උන්නේ නැප මෙන්න මේක ගැලෙවුවා නම් ඇති. මේකයි මේ ආකාරයෙන් මේ දෙක ගැලවලා මෙන්න මේ ආකාරයෙන් පහත් වෙන්න ඕන. දැන් ඉතින් ක්‍රෝබාර් එකෙන් අලකන්නද කියපන්කෝ. මට කියපන්කෝ ඒක ඉස්සෙල්ලම. අලකන්නද දෙල් කන්නද? අදාළ නෑනේ. යමන් කෝ කියලා කිව්ව ගණන් ගන්න. ඉතින් ඔයාලා තාම මගේ වීඩියෝ එක බලන්න බං ලයික් කරන්න නැතුවද කියපන්කෝ. ලයික් එකක් දාපන් බං. වීඩියෝ එකක් බලනවාම ලයික් එකක් දාන්න පොඩ්ඩක්. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාන්න නිකන් බං ওই බටන් එක තියෙන සුදු පාට දාලා රතු පාට දාන්නේ නැහැ. නිකන් බං ওই සබ්ස්ක්‍රයිබ් බටන් එක තියෙන්නේ. ඕක ටච් එකක් දීපන්. දැන් ගණන් ගන්න එපා. ටීවී එක දාලා දිනවලට සද්ද ඇහෙනවනම් සෝරි ඉතින්. වැටෙන්නේ මුල මගුල ගන්න ඒක වැඩක් නැහැ. දැන් ගන්න ඕනේ. මෙන්න මෙතන කාසියක්ද කොයිද උ තිබ්බ. අරෙන් බං අයියෝ. වැඩක් නැහැ. ආච්චිකාරයා නම් තාම දැක්කේ නැහැ නේද? අර ඉන්නේ ආච්චි නම් කොල්ලා ආච්චි අපි ගියා. කොල්ලා කියන්න බෑනේ බං ඒ කෙල්ලෙන්නේ වෙනාක කියන්නේ අම්මට කීයා වුණෝ අනේ අම්මේ අම්මෝ කීයා ගහපු පාර හෙල්ත් එක නම් බැස්ස අම්මට සිටියේ. මේ හෙල්ත් බාර් එකක් තියෙන්නේ මම හිතුවේ දවස් ගානක් ඇති කියලා. මම ආසාවෙන් ගත්තේ ප්ලේ කරන්න. ඉතින් උඹලත් එක්ක ප්ලේ කරන්න ඊපස් හිතුණා ඉතින්. උගල්ලා උඹලත් එක්කම ප්ලේ කරනවා කියලා. තේවෙන්නේ මහා සෝරි සම්මාන. වැරදිලා කියුනේ මෙන්න මූ ගහනවා දුවපන් මෙතන. අම්මා ගන්නවා දුවපන් අයියෝ. හෙල්ත් කොයක මෙතන තියෙන හෙල්ත් එක හෙල්ත් කෝගෙන්නේ අම්මෝ දුවපන් අන්න හෙල්ත් තියෙනවා. ඉතින් මෙන්න මේ මල වගේ එකෙන් මචං හෙල්ත් එක වැඩි කරගන්න තමයි තියෙන්නේ. ඉතින් කියන්න දේවල් නැහැ. හෙල්ත් එක වැඩි කරගන්න තමයි තියෙන්නේ. දැන් මෙතන කාසි දෙකක් තිබුණා. දැන් මිතුරෝක ඊට පස්සේ දුවන්න තමයි තියෙන්නේ. තව කොයින් එකක් ඔන්න ආක් ගෑණි එනෝ ඉවර යන්නේ නැහැ. චින් චින්. ඉතින් මම ඉස්සරහට වීඩියෝ ගේනවා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න. මේ වගේ සුපිරි හොර ගේම් අලුතෙන් එන හැමදේම මම ගේනවා. බය වෙන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් පාරක් දාලා ෂෙයා පාරක් දාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ෆ්‍රී ෆයර් ගේම් ප්ලේ ඕනනම් කියන්න. ෆ්‍රී ෆයර් ගේන්නම් මම. දැන් මල්ලි පුතා තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන් මේ කරලා ඉන්නේ. දුවපම්මද අයියෝ දුවන එක දාලා දුවපම් බා. ගොබ්බයා කිව්වේ මේ දුවන එකට. ඔයාලා නෙමෙයි ගණන් ගන්න. අයියෝ හරක දුවපන් එන්නේ.
අනේ අම්මේ 100 ගහන්න එපා. මම පව්වාදේ 100. මම මේ අසරණ කොල්ල 100 මේ ඔයාලා ගෙදර ඔයාලා බලලා යන්න ආවේ 100 ගණන් ගන්න එපා. ඉතින් ඔහම ගහනවාද කියන්නේ ඔය 100. අමුත් එක්ට. ඌ මාර මිනිස්සුනේ. ඌපා මෙන්න මෙතනින් පැන්නම කෙලින්ම හෝම් එකට වැටෙන්නේ. හෝම් එකේ යට තට්ටුවට වැටෙන්නේ. මේ ආච්චිලාගේ හෝම් එකේ යට තට්ටුවට තමයි වැටෙනවා. කාසි 12 හරි ආයි බලන්න කියන්න දේවල් නැහැ. ඊපස්සේ අපිට මැනික ඕනේ සුද්දලා. මේ තින් මෙතන මැනික තිබ්බනේ. ඉතින් මේ ආකාරයෙන් ගත්ත අද පුල් ගේම් ප්ලේම දානවා මම ඉතින්. නෑ මචං දුවපන් මචං උඩට තමයි යන්න ඕන. දැන් මෙන්න මෙතන ලීවරයක් තියෙනවනේ. ලීවරේ ගත්තා මේ ආකාරයට දිව්වා. ඕම උච්චරේ මෙයන් කරන්නේ. හරියක් නේ. දැම්මා. මේක කොහොම හරි කැලකෙනවද? කොහොමද බං එළියේ යන්නේ? කොහොමද තියෙන ප්ලස් මේක ලෙව ට්‍රිමිතල් ලීවරේ තියෙනෝනේ මචං. ඇදපන් ඕක. අම්මඩ උඩු. දැන් ඉතින් මැනික් කැටේ අරගෙන මෙන්න මෙතන දැම්මා. මෙන්න මේක දැම්මා. කක්ෂීන් එකක් යන්නේ. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්. මේ ඔච්චර ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉක්මනට බෙහෙත් හොයා ගන්න ඕනේ. මේ තියෙන්නේ නිදානේ. හැමතැනම රත්තරන්. ඒ මැනි? කොලින් පිරීලා. යකෝ මැනිකුත් තියෙනවද? කවුද මචං ඉන්නේ? අම්මට අහුදු 15 යෝද කාලා ගිහින් අම්මට කියනවා කෙලියනේ. බල් දෙව් අම්මා to be continue කියන්නේ තවම ඉවර නෑ මචං. තව තියෙනවා. ඉතින් අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.